අපේ ලොකු අයියලාගේ දානයක් තියෙනවා අමාවිලට මීරිගම. ඉතින් අපි ඒ දානෙට යන්න සූදානම් වෙලා ඉන්නේ. මේ මගේ දෙවෙනි පුතා. මේ ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද දානේ වැඩ කටයුතු අපි කරගන්නේ කියලා. අපි ඉතින් මීරිගමදී හම්බ වෙමු. අපේ ගෙදර කට්ටිය ඉන්නවා. ඉතින් මෙතන තව එක්කෙනෙක් අඩුයි අපේ ලොකු පුතා. මේ කට්ටියත් එක්කම යන්න ලෑස්ති වෙලා තමයි දැන් මේ ඉන්නේ. ඔන්න ඉතින් අපි දැන් නාකලගම හයිවේ එන්ට්‍රන්ස් එකෙන් ගිහිල්ලා මීරිගම අමාවිල ආරණ්‍යයට යන්න පිටත් වුණා. අපි ඉතින් ඉන්නේ නාරම්මල නිසා අපේ ළඟම හයිවේ එන්ට්‍රන්ස් එක තමයි නාකලගම. එතන ඉඳන් මීරිගමට විනාඩි 17කින් වගේ කාලයකදී යන්න පුළුවන්. අපි යන වෙලාවේ පොඩි පොද වැස්සක් වань අපි හිතුවා ඒ වැස්ස වැඩි කරයි කියලා. ඒත් එහෙම නමුනේ නෑ. ඉතින් හොඳ වෙලාවට ඔම යනකොට අපිට මීරිගම හයිවේ එකෙන් එළියට ආවහම අපිට හම්බ වෙනවා විල්වත්ත රේල්වේ එක. එතනින් ක්‍රොස් කරන්න ඕනි. ඒ යන වෙලාවෙත් ඉතින් ට්‍රේන් එකක් එහෙම ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ ඒක ටිකක් යනකම් ඉඳලා අපි ආයෙත් ගමන පටන් ගත්තා. අපි උන් දිගටම මීරිගම ටවුන් එකට ගියාම මීරිගම ටවුන් එකේ තියෙන මීරිගම බෝධිය කියලා. ඒ බෝධිය ගාවින් අපි දකුණට හරවන්න ඕනි. දකුණට හරවලා අපි දිගටම යනකොට අපිට හම්බ වෙන ප්‍රාර්ථනා බෝධිය කියලා. ඒ බෝධියට සුදු බෝධිය කියලා කියනවා. එහෙන කට්ටිය ඉතින් එතනදී මේ බහැලා ප්‍රාර්ථනා බෝධියට වැඳලා මේ ආශිර්වාදය අරගෙන එහෙම යනවා. අපි ඉතින් එහෙම කරා. ඊට පස්සේ ඒ බෝධිය මට මේ පෙන්න ගන්න වීඩියෝ කරගන්න බැරි වුණා ඒ වෙලාවේ. ඔන්න ඉතින් අපි දැන් ආවා ආරණ්‍ය සේනාසනයට. කන්දක් තමයි ඉතින් නගින්න තියෙන්නේ දැන් නම් අපි පැටවු ටික ඔය නැගගෙන යන්නේ මේ කන්ද තමයි. යාළුවා නම් හරි සතුටුයි ඉතින්. ඔහොම නැගගෙන යනකොට සෑහෙන දුරක් යන්න තියෙනවා. අපිට ඊට පස්සේ මැල්ලකොළ හම්බ වෙනවා. ඒව කැමරට ගන්නවා කට්ටිය. ඒව සෑහෙන තිබුණා එතන. මේ තියෙන්නේ අමාවිල ආරණ්‍ය සේනාසනය. හරිම නිහඬ, හරිම ශාන්ත පරිසරයක තියෙන්නේ. ඒ වලට මම පරිසරෙ පෙන්වන්නම්. එතකොට තේරෙයි. ඉතින් මේ එන පාර හරියටම කිව්වොත් අපි දැන් මේ ඇවිල්ලා මීරිගමින් එහෙම බෝධිය ගාවින් ප්‍රාර්ථනා බෝධියත් පහු කරගෙන ආවට පස්සේ එතනම පාරක් තියෙනවා දකුණු අත පැත්තට හැරෙන්න බුදු පිළිමකුත් එක්ක. ඇත්තටම කිව්වොත් මම පාරේ හරියටම නම දන්නේ නැහැ. ඉතින් එතෙන්ට ගියාම අමාවිල ආරණ්‍ය සේනාසනයට යන පාර කොහෙද කියලා අහුවාම හැමෝම කියනවා. ඉතින් අපි නම් එහෙම අහන්න ගියේ නෑ. මොකද අපේ ලොකු අයියා පාර ගන්නවා. මේ නිතරම ගිහිල්ලා මේ ඒ හින්දා අපි මේ කාගෙවත් අහන්න නැතුව ඉතින් ගියා. මේ තියෙන්නේ ආරණ්‍ය සේනාසනයේ හරිම නිහඬ පරිසරයක් තියෙන කිසිම කෙනෙක් නැහැ. ඒ ස්වාමීන් වහන්සේ මේ වැඩ වාසය කරනවා. ඒ ස්වාමීන් වහන්සේ නම මේ උදව්වට තව දෙන්නෙක් ඉන්නවා. මේම තමයි දින්නේ මේ ඇවිල්ලා ඒ බුදු මැද්දුර මේ ඇතුළ තමයි මේ හරිම නිහඬයි, හරිම සීතලයි. ඇත්තම කිව්වොත් මේ භාවනා කරන්න සුදුසුම පරිසරයක්. කිසිම ශබ්ද බද්ධයක් නැහැ. ස්වභාව ධර්මයේ මේ කුරුල්ලන්ගේ ශබ්ද විතරයි ඇහෙන්නේ ඇත්තම. මේ තියෙන්නේ එතන තියලා තියෙන බුදු පිළිම ටික. මේ බුදුහාමුදුරෝ ඉතින් මේ ලස්සනට තියලා තියෙනවා. හරිම නිහඬ පරිසරයක් ඇත්තටම. මේ ගියාම නවතින තරම් හිතෙනවා. මේ ඒ තරම් හිතට සහනයක් ලැබෙන පරිසරයක තමයි තියෙන්නේ. භාවනා කරනකොට අපේ ස්වාමීන් වහන්සේ භාවනා කරන්න ඉගෙනුවා එතෙන්දී. මේ ඉතින් කට්ටියම ඉතින් සතුටින් භාවනා කරලා දානේ දීලා අපි ඉතින් ගෙදර ආවා. දැන් ඔය තියෙන්නේ මේ අපේ ළමයි ටික මල් වට්ටි සූදානම් කරනවා. දෙන්නත් එක්කම එකතු වෙලා සහයෝගයෙන් මල් වට්ටි ටික හදන එකක් තමයි ඔය තියෙන්නේ. මොනක් නෑනේ.
ලස්සනයිනේ සුදු පාටට. ඉතින් අපි යනකොට ඇසල මල් ගොඩාක් වැටලා තිබුණා. ඔය අපේ අම්මා අතු ගන්නවා. ඉතින් ඒ ටික අතු ගාලා රටාවක් මේ අඳින්නයි හදන්නේ. ඉතින් අපේ අම්මා හරි කැමති මේ භාවනා කරන වැඩසටහන් වලට, ඒ වගේම ආගමික වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න. ඉතින් ඉතින් අපිත් එක්ක ගියා. කට්ටිය කොමලම එකතු වෙලා ලස්සනට අතු ගෑවා. ඉතින් අතු ගාලා මේ පිරිසිදු කළා. මේ තියෙන්නේ නාමල් තියෙන්නේ. මේ නාගහක් තියෙන්නේ. ඇසල මලුත් තියෙනවා. ඇසල මල් පිරීලා තිබුණ බිම වැටිලා. ඉතින් මේ හාමුදුරුවෝ අපිට ගියාම කිව්වා මේ හාමුදුරුවෝ මේ ඇසල මල් අතු ගෑවට මේ කැමති නැති වුණා. ඒ කියන්නේ ලස්සනට පීච්ච හින්දා අපි බවක් දන්නේ නැහැ නේ. ඉතින් ඒ හින්දා අපි අතු ගෑවා. ඉතින් මේ හැඩි වෙලානේ තියෙන්නේ කියලා. මේ තියෙන හැලවල් හරිම නිහඬ පරිසරයක්. මට ඒකටම තමයි ගොඩක්ම හිත නියුනේ. හාමුදුරුවෝත් ඉතින් හරි කරුණාවන්තයි. සෑහෙන බණ දේශනා කරා. කට්ටිය ඉතින් ආසාවෙන් ඉතින් මේ දැන් අපි යන්නේ අපිට දුන්න මේ බුද්ධ පූජාව තියන පහළ තියෙන මෙහෙණි ආරාමය. අපි මේ මෙහෙණි ආරාමයට යන ගමන් ඉන්නේ. ඒ අපි ආපු පාරේ පල්ලෙහා තමයි තියෙන්නේ. ඉතින් අපි මේ ළමයිනුත් එක්ක අපේ ලොකු පුතයි තවත් මේ පුතාලා දෙන්නෙකුයි අපේ දුවයි මමයි මේ ගිහින් දෙන්න මේ දාන ටික ගිහින් දෙන්න යනවා මේ මෑණියන් සිල් මෑණියන්ට. මේ තියෙන තේ පරිසරය බලන්න. මේ වටේම තියෙන මේ විදියට ගස් කොළන් හරිම ලස්සනයි ඇත්තටම. ඉතින් කියන්න ඔයාලටත් ඉතින් පුළුවන් වෙලාවක ගිහින් වැඳ පුදාගෙන එන්න. ඉතින් මේ හැරි කෝකිරිල්ල ගස් පිරලා තිනවා. ඉතින් ඔය අපේ පොඩි පුතෙක් ඉන්නවා. එයා අහනවා මේ කෝකිරිල්ලද ගගා කනවා. ඒත් අපි දුව කිව්වා කන්න එපා මොනවද දන්නේ කියලා. ඉතින් ඔහොම යනකොට පල්ලෙහාට බලන ලොකු සියඹල ගහක් තියෙනවා. ඒ සියඹල ගහ පාමුල තමයි මෙහෙණි ආරාමේ පිටලා තියෙන්නේ. එතනත් හරිම නිස්කලංක නිහඬ පරිසරයක් තියෙන්නේ. මම ඒ පරිසරයත් ඔයාලට පෙන්නන්නම්. මේ ඉතින් අපේ ළමයි ටිකට හරිම සතුටුයි. ඇත්තටම කිව්වොත් මේ ඒ වගේ ගමනක් එක්කන් ගිය එක හරිම සතුටක් කියලා ඒගොල්ලෝ කියනවා. මේ ඒ තරම් හරිම ලස්සන. මෙතන මෙහෙණි ආරාමය. ඒ සිල් මෑණියන් වැඩ හිටින්නේ එතන තමයි. මේ පරිසරය බලන්න මේ වෙල්යායකින් වට වෙලා තියෙන්නේ. ගලකුත් තියෙනවා. එතන ගල උඩට නැගලා මේගොල්ලෝ ෆොටෝස් එහෙමත් ගත්තා. මේ යනකොට මේ බිම තියෙන්නේ බෝමුල් එළියට ඇවිල්ලා. මේ ඉතින් ඒ උඩින් තමයි යන්න වෙන්නේ. ඉතින් ඔහොම තමයි මේ ලස්සන පරිසරය තියෙන්නේ. පූජාවට එන්න කිව්ව ඉක්මනට.
අපි ඉතින් මේ දැන් බුද්ධ පූජාව තියන්න ආයි ආරණ්‍ය සේනාසනයට යන්න හදන්නේ. මේ මෙතන වැඩ කටයුතු ටික ඉවර කරලා ඉතින් ගිහිල්ලා අපි යනකොටත් බුද්ධ පූජාව පටන් අරගෙන ඉතින් ඒ කොටස මට වීඩියෝ කරගන්න බැරි වුණා. පස්සේ ඉතින් මම බුදු පූජා කරාට පස්සේ ඉතින් වීඩියෝ කරේ. මේ තියෙන්නේ ආරණ්‍ය සේනාසන පිටිපස්සේ ඔය පේන තියෙන වැල් වේවැල් ගස් තමයි තියෙන්නේ. මේ අපිත් දැකලා තිබුණේ නෑ මුලදී. මේ තියෙන්නේ එතන මේ උඩ කන්ද උඩ තියෙනවා මේ පිළිම يعني ස්වාමීන් වහන්සේලාගේ පිළිම අඹලා ඔය වේවැල් පිළිම 80ක් තියෙනවා. මෙතනින් ඔය වේවැල් ඇවිත් ඔව් වේවැල් මට යන්න බැරි වුණා. අපේ පුතෙක් තමයි ගිහිල්ලා වීඩියෝ කරගෙන ආවේ. ඔව් මේවෙන් හදලා නේද? මට මගේ දෙවෙනියව බලා ගන්න වුණා ඒ වෙලාවේ. ඉතින් මේ ওই වේවැල් වල තමයි මේගොල්ලෝ මේ එල්ලලා. ඔව් මෙයාව යටින් යවන්නකෝ. ඉඳගෙන එහෙම ඉතින් ඉන්නේ. පුතේ. ඒ සෑහෙන වේවැල් තිබුණා වේවැල්. ඒවා අමු වේවැල්. ඒවෙන් තමයි කිව්වා. වේවැල් හදන්නේ. කියන්නේ වේවැල් වලින් කරන කර්මාන්ත කරන්නේ ඒවෙන් කිව්වා. මට මෙතන කපන්නේ. අපි වේවැල් ගස් දැකලා නැති හින්දා ඉතින් හරි සතුටක් දැනුණා. ඉතින් ඒවා දැක්කාම ඒ කොටස තමයි මේ තියෙන්නේ. මේ මෙතනින් මේ යන්න විදිහක් නැහැ. වේවැල්ද බටත් දන්නේ නැහැ අල්ලන්නේ බලාගෙන. ගියා වෙන දිහාවකින් කැලෑවකින් පැනලා ගියා. ඉතින් මට යන්න බැරි වුණා. ඉතින් ඒගොල්ලෝ හරි සතුටින් ඉතින් කියන්නේ වෙනස් මාත්‍රයකින් වතුර බට හරි මොනවා හරිම ලස්සනයි. තියනවලු 80ක් තියනවලු. මමත් කියනවා යන්න උඩට කියලා අහනවා. ඉතින් එහෙම අපි ගිහින් බැලුවා යන්න පුළුවන්ද කියලා. හරිනම් එතනින් යන්න තියෙනවා නේ. අපිට යාගන්න බැරි වුණා. එහෙම නැන්දනම් මගක් දුරට යනකම් ගියා අපේ ළමයි එක්ක. බෑනේ එතන අර වේවැල් හින්දා යන්න විදිහක් නැහැ. මොකද රිෂිනේ හැමතැනම මේ ගස් තියෙන්නේ හරිම හීතලයි. අර විදු ගන්න සිසිලසයි ඇඟට එහෙම ඒක හොඳට දැනෙනවා. විදු ගන්න හරි සුවයක් ඇත්තටම. මේ හරියට හිත නිවෙන තැනක් ඉතින් මෙතන. අනේ මෙතනින් හැබෑ වගේ කුටි තියෙනවා මේ විදියට. ඔය ඈතින් පේන්නේ වගේ කුටි. ඊට පස්සේ ඉතින් මේ මම පොඩි වීඩියෝ ටිකක් කරා. ඉතින් ලස්සන නිසා අපි ගාත කියලා ඔක්කොම ඉවර වෙලා තමයි මේ අපේ පුතේ ඕලොන්ට පේනවද දන්නේ නැහැ මාව ඒතා ඒ කියන්නේ මේ මම යන පාර මේ මෙතනින් එහාට නම් පොඩ්ඩක් අවුලන්නේ මේ අපි පහු කරලා පොඩි එක තමයි පොඩ්ඩක් මේ නිකන් ලස්සනයි ඉතින් යාළුවනේ මේ මෙතනින් එහාට පොඩ්ඩක් ආයේ පොඩ්ඩක් යන්න අමාරුයි අපිට. පොඩ්ඩක් ගල් මුල් අතකින් අපි ඉතින් යන් කොහොමද? මෙතනින් යන්න මෙතනිනුත් බෑ මෙතනිනුත් බෑ. අපි ඉතින් මොකක්ද කරන්නේ? අම්මෝ. අපිත් එක තව ඉන්න අපේ විසඳු වීඩියෝ කරනවා. විසඳු. මේ කතා කරන්න අපි යාළුවන්ට. මේ ඉන්නවා. විෂණ යනවා ඉස්සරහින්. වීඩියෝ කරාද? හා. මෙතනින් හට යාළුවනේ අපිට හොඳටම අමාරුයි. ඔයගොල්ලන්ට මම මෙතනින් පෙන්නන්නම් මේ ගලෙන් එහා පැත්ත. මේ තියෙන්නේ පොඩ්ඩක් ඒ කියන්නේ බයයි ටිකක් මෙතන ඉන්න. මේ බලන්න මං ඉන්න තැන මේ මෙතනින් ගත්තොත් ඉතින් කැලෑව තමයි තියෙන්නේ ගොඩක්. මේ දැන් මෙතනින් ආයනවා පැත්තට. සමහරවිට ඔයාලට මේ vlog එක ගොඩක් දිග වෙන්න පුළුවන්. මේ ඔයාලා ඉතින් බලන්න ඉතින් ඔයාලට ලස්සනයි අපිට ලස්සනයි. මෙතන තියෙන අපේ ගල් ගුහාවක් වගේ එකක් තනක්. මෙතන හැම දිනවා. මෙතන
89ක් මහ ශ්‍රාවකයන් වහන්සේලා තමයි ඉන්නේ. අපි දැන් ආයන් ඉස්ස කට්ට පොඩ්ඩක් කට්ටි ඉන්නවා. යාළුවනේ මේ අපි මෙතනින් ආවා. මෙතනින් පොඩ්ඩක් නගින්න තමයි පොඩ්ඩක් අමාරු මේ. අපි මොකක්ද කරලා බලන්න. අම්මෝ. අපි දැන් ආවා මෙතන මෙහෙම පේනවා. මේ view එක. ඔය අපි මෙතනින් ඉඳලා එහා පැත්තට එතන යන්න පොඩ්ඩක් බලාගෙන යන්න ඕනේ. පයින් අපි. මේ අපි දැන් ආවේ ගල් ගුහාවක් වගේ තැනකට. මේ මෙතන තියෙනවා මේ ගල් ගුහාවක්. මෙන්න මේ ගල ඇතුළ කියන්නේ මේ ගල භාවනා මධ්‍යස්ථානයක් වගේ තැනක් තමයි. මේ මැල්ලගොල්ල තියෙනවා මේ පැත්තේ. මේ ඔයාලා තාපෙලා කඩාගෙන යන්නේ. අපි මෙතනින් එහාට නම් මේ පිළිම නැහැ. මේ මෙතනින් එහා පැත්තේ නිකන් මේ නිකන් කැලෑව තියෙන්නේ. අපි ඊට වලට පෙන්නන්න තමයි මම ආවේ. මේ මෙයාත් ඉන්නවා. ඉතින් අදට මේ vlog එක ඉවරයි. ආයෙත් දවසක අලුත් vlog එකකින් මේ වගේම හමු වෙනකම් ඔයාලට ඔක්කොටම බුත්සන්නයි.